අපේ යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ බිස්කට් පැකට් එක රහයි කියලා. හැබැයි මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක රහ නැති හරිම අප්‍රසන්න බිස්කට් පැකට් එකක් වෙයි කියලා. කන්න කලින් කෑම ගැටේම කියන එක වැරදි නේද? මම පිළිගන්නවා. අපි කාලා බල්ලා බනිමු. කලින් බනින එක හරි නෑනේ. හරි නරක වැඩක් ඒක නේ. ඒක කරන්න එපා කෑම වලට. කෑවට පස්සේ බනින්න. හදපු කෙනාටත් එක්ක බෙන්නට කවන්නේ ඊට පස්සේ. මේ මට කියන්න ඕනේ මේක ටින් එක ගන්නේ. මම අර කලින් කරපු කුකීස් ඒක රහම ඒක සුපිරි බිස්කට් සෙට් එකක් තිබ්බා ඒකේ. ඒ බිස්කට් වල සුවඳ හොඳයි රහ හොඳයි. හැබැයි ඒගොල්ලෝ බොක්ස් එක තමයි ඒක හදලා තියෙන්නේ. ඇයි ඒ? එතකොට රහ නැති බිස්කට් එක. ඒගොල්ලෝ හදන්නේ මම රහ නැහැ කියලා අපෝ කියවනේ. රහ නැහැ තමයි මේක කොහොමද? රහ නැති එක ටින් එක හදනවා. ඇයි ඒ? මොකද්ද පොයින්ට් එක ඔයාලගේ? මොකක්ද පොයින්ට් එකක් ඔයාලට ඇති? ලොජික් එකක් ඇති. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා ඒක. මංගේ නූගත් අපරිණිත ජීවියෙක්ට එක තේරුම් ගන්න බැරුව ඇති. මොකක් හරි ඔයාලට සාධාරණ හේතුවක් ඇති එකට. ඔක්කොට கூட සුවඳ බලමු. හරිම අප්‍රසන්න සුවඳක් එන්නේ. සුවඳ not great not terrible 3.6 ක්‍රීම් සුවඳ වල්ලෙනවා. මේක මිල කීයද දන්නේ නැහැ නේ. මිල බලමු අපි. අරක 1200 කියලා කිව්වේ. මේක රුපියල් 1100යි. ලොකු වෙනසක් නැහැ නේ. මේක ගන්න එපා අරක ගන්න එන. ඔව් මේකේ තියෙනවා ಜಾති 6ක් 7ක් 8ක් විතර තියෙනවා ಜಾති. මෙන්න පෙන්වන්න බැරි වුණානේ මම. මෙන්න බිස්කට්ස්. අර සුවඳ හොඳ නැහැ කියලා කිව්වේ සමහර මේකේ අර හරිම මික්ස් වුණ සුවඳක් නේ මට එන්නේ. ඔක්කොගෙම සුවඳ වලනේ මට එන්නේ. අපි එක එක අරන් බලමු සුවඳ කොහොමද කියලා. කොහොමත් එක එක ගත්තොත් මට හිතෙන්නේ නැහැ මේකේ සුවඳ හරියට ඒක කියලා. මොකද බිස්කට් එකට දීද්දී අර ඒගොල්ලෝ සුවඳ වල රහවල් බෙදා ගන්නවා. ඒක කන්ටේනර් එකේ ඉන්නේ. එකම සීල් කන්ටේනර් එකේ ඉන්නේ. අපි ගත්තේ චොක්ලට් මැදට සුදු පාට ක්‍රීම් ලේයර් එකක් දාපු චොක්ලට් කුකී එක බිස්කට් එක. ඩිසයින් එක ලස්සනයි. මම අගය කරනවා. හැබැයි සුවඳ අවුල් මට. බෑ මං කන්නේ. මට සුවඳ බලලා අපෝ දැම්මනේ. ගෙදර කවුරුත් එක්ක නෑනේ. සුවඳ අවුල් නිසා මං කන්නේ ඒවා. ඊට පස්සේ මෙලිබන් නයිස් බිස්කට් එක. සුවඳ අවුල් මං කන්නේ. මේක නම් කාලේ ඉඩක් දාගත්ත ඒ පාර. ටඩි සිරිසිර මහත්තයා මට දාලා තිබ්බ කමෙන්ට් එක. මේක එහෙම කරන්න එපා කියලා. ඒකත් සුවඳ අවුල්. ඇයි හැම එකම සුවඳ අවුල්නේ. ඔයාලට ඊට පස්සේ චොක්ලට් බිස්කට් එක මෙලිබන් ලගේ. මේ චොක්ලට් බිස්කට් එක අර පොඩි පැකට් එකේ ඔරිජිනල් මෑලගේ අර දම් පාට බිස්කට් පැකට් එකක් තියෙන චොක්ලට් බිස්කට් වලට. ඒකමද මේක තියෙන්නේ කියන එක මට පොඩි සැකයක් තියෙනවා. මම දන්නේ නැහැ ඒක කොහොමද කියලා. සමහරවිට අර සුවඳ අවුල නිසා මේක ටේස්ට් එක වෙනස් වෙනවද දන්නෙත් නැහැ. ඔව් ඒකත් ගඳයි. ඇයි ගඳ? මට සුවඳට තියෙන්න ඕනේ බිස්කට් එකක් වුණාම. මම මේකේ ආසමණ්ඩි බිස්කට් එක පෙන්නන්නද? මෙන්න මේකට මම කැමති නැහැ. ඔයාලත් මේකට කැමති නැතුව ඇති. මෙන්න මේක. හරිම මොකක්ද මේ ෂේප් එක? එන්න කැටයන් දාලා තියනවා ඉතින්. මොකක්ද ඒකට කියන්නේ? මෙලිබන් ක්‍රීම්. මේක වෙනම ගන්න නෑ මං හිතන්නේ. මේ බිස්කට්ස් මේ අර කන්ටේනර්ස් වලම තමයි තියෙන්නේ මේක ගන්න. මං කැමති නෑ ඒකට. මගේ රහ දන්නෙත් නෑ. අද කැම වීඩියෝ එකේ කන්න දෙයක් නැතුව වෙනවනේ. වේෆර්ස් නෑ මේකේ. ඇයි වේෆර්ස් නැති? මට වේෆර්ස් තියෙන්න ඕනේ. වේෆර්ස් නැද්ද? වේෆර්ස් තියෙන්නේ පෙට්ටි බොක්ස් එකේනේ. පෙට්ටි බොක්ස් එකේ වේෆර්ස් ඇති. කොකට ටිකක් මේ කස්ටර්ඩ් ක්‍රීම් එකද? මේකේ සුවඳ ලොකු අවුලක් නැහැ. මෙන්න මේ බිස්කට් එක. ඒක කැඩිලා. මොකද්ද මේකට කියන නම? කස්ටර්ඩ් එක නෙවෙයි. අපි පොඩ්ඩක් කාලා බලමු මේකේ. මොන හරි කන්නත් වීඩියෝ එකේ. මට හරිම සුවඳ අවුල් වුණා. මට කෑමක් කන්න හිතෙන්නේ නැහැ. ඒක රහයි. කස්ටර්ඩ් ක්‍රීම් එක නෙවෙයි. කස්ටර්ඩ් ක්‍රීම් එක එමිට රහයි. මෙලිබන් එකේ. මේ කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් එකේ නෙමෙයි වෙන මොකක් හරි වෙන ක්‍රීම් එකක් දාලා තියෙනවා. ඒක සුපිරි කියන්න බෑ මට. හැබැයි අවුලක් නැහැ කන්න පුළුවන්. හරිම පැණි රහයි. පැණි රහ මම කනවා. ඔව්. හැබැයි පැණි රහ කද්දි මට පැණි රහට අමතර වෙන වාසි මට තියෙන්න ඕනේ. ඒක රහ වෙන්න ඕනේ. දැන් මේකේ බිස්කට්ස් ඔක්කොම හරිම පැණි රහයි කියලා මට දැක්ක ගමන් හිතෙනවා. මේක කාලත් ඇදිනේ. අර සෞඛ්‍ය අමාත්‍යාංශේ එක කාමේ ගහලා දිනනවා. සීනි සහ මේද යහමින් තියෙනවා මේකේ. 4 එක සීනි. ග්‍රෑම් 100ට ග්‍රෑම් 25ක් සීනි තියෙනවා. ඇවරේජ් එක වෙන්න දී බිස්කට්ස් වල. ඒ කියන්නේ තනිකර සීනි ගොඩක් නෙමෙයි කන්නේ. සීනි ගොඩක් අද්දි ඒක රහට තියෙන්න ඕනේ. හැබැයි මේකේ එහෙම නෙවෙයිනේ. සුවඳත් අවුල්. රහත් මදි. එහෙනම් ඒ සීනි ඒ කන සීනි වලින් තේරුමක් නැහැ. වෙන සීනි රහ කෑම තියෙනවනේ ඊට වඩා හොඳ ඒවා. ඒවා කන්න. මේවා මේ නිෂ්පාදනය අසාර්ථකයි. මේක ගොඩක් අය රහයි කියලා කියනවනේ. මට තේරෙන්නේ නැහැ ඊට වෝටර් සෙට් ඇති මේක. මට නම් සෙට් නැහැ. මම අන්තිමට ෆයිනල් සොලියුෂන් රිසොලූෂන් නෑ. මොකක්ද කියන්නේ ෆයිනල්
කන්ක්ලූෂන් එක. ගෙවල් වලට තෑගි දෙන්න මේ බිස්කට්ස් ගන්න එපා. මේවා රහ නැහැ. ඔයාට කන්න ඕන නම් ගන්න. එහෙම කවන්නේ. අපේ ගෙදරට නම් ගේන්න එපා මේවා. මං කැමති නැහැ. අපේ ගෙදරට බිස්කට් ගෙනනවා නම් අර කලින් වීඩියෝ එකේ තියෙන ඒක ගේන්න. ඒක රහයි. මොකද්ද කියන්නේ නම කුකීස් තිබ්බේ. ඒවට සුපිරි. හොඳට බටර් රහයි හොඳට කිරි රහයි වගේ නවා. නියම බිස්කට් එකක් ඒකන. මේක ගන්න එපා කියලා නෙමෙයි කිව්වේ. අපේ ගෙදරට ගේන්න එපා. එච්චරයි. රම ෂේප් එක කියන්නේ මාත් එක තරහ වුණොත් එහෙම ගැම්පෙන්නේ. අනේ මන් දෙයි මේව හදන්නේ. මේ ටින් එකට කරලා වියදම් බලන්නකො මේ. 1100ක් ඉතින් අර 1200ද 600ද මට මතක නැහැ. ඒ විදම් කරන ගාන ඩේ බිස්කට් එක රහයි. සෙට් නෑනේ. සෝදෙන් තමයි වැඩි අප්සෙට් වුනේ. කරන්න දෙයක් නැහැ. අවුල්.